අද අපි බලමු රටකජු මිශ්‍ර කෙසෙල් මුව බෙදුමක් හදාගන්නේ කොහොමද කියලා. මෙතනදී ඕන වෙනවා අපිට හීනියට කපාගත්තු කෙසෙල් මුව ටිකක්, රට ලුණු ටිකක්, හීනියට කපාගත්තු සුදු ලුණු ටිකක්, කරපිංචා, කහ කුඩු, කෑලි මිරිස්, ලුණු කුඩු ටිකක්, ඒ වගේම සුද්ධ කරගත්තු රටකජු ටිකක්, උම්බල කඩ, නූඩල්ස් ටිකක්, කරදමුංගු කරාබු නැටි කුරුඳු පොට්ටු ටිකක් ඕන වෙනවා. මුලින්ම තාච්චියක් ලිපේ තියලා අපි ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගෙන තෙල් ටික රත් වෙද්දී ඒකට කෙසෙල් මුව ටික එකතු කරගන්නවා. කෙසෙල් මුව ටික හොඳින් බෙදුනට පස්සේ ඒක ලිපෙන් බාගෙන ඊට පස්සේ අපි රට ලුණු ටික එකතු කරගන්නවා. රට ලුණු ටිකත් ඒ වගේම හොඳින් බෙදගෙන නූඩල්ස් ටික එකතු කරගන්නවා. නූඩල්ස් ටිකත් ඒ වගේම ගැඹුරු තෙලේ ඒ විදියටම බෙද ගන්න ඕන. රටකජු ටිකත් ගැඹුරු තෙලේ බෙද ගන්න. හීනියට කපාගත්තු සුදු ලුණු ටිකත් ගැඹුරු තෙලේ බෙද ගන්නවා. කරපිංචා ටිකත් ගැඹුරු තෙලේ වෙනම බෙද ගන්නවා. ඊට පස්සේ තාච්චියට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වෙනකොට උම්බල කඩ ටික එකතු කරනවා. මේ උම්බල කඩ ටිකට ඊට පස්සේ කෑලි මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක් එකතු කරලා හොඳට කවලම් කරගන්න. මේ හොඳට කවලම් කරගත්තු මිශ්‍රණයට අපි කලින් බෙදගත්තු කෙසෙල් මුව ටික, රටකජු ටික, නූඩල්ස් ටික එකතු කරගෙන ආයි හොඳට කවලම් කරලා ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ රසට හදාගත්තු රටකජු මිශ්‍ර කෙසෙල් මුව බෙදුම තමයි අපේ. රස පාටට තියෙනව නේද? අපි ඊළඟට බලමු කොරලි මාළු හොද්දක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මේ විදියට කොරලි මාළු අරගෙන හොඳට කපලා සුද්ධ කරගෙන සෝද ගන්න ඕන. මේ තියෙන්නේ අපි හොඳට සෝදගත්තු කොරලි මාළු ටික. අපි මේකට මුලින්ම ගොරක ටිකක්, ලුණු කුඩු ටිකක්, කහ කුඩු ටිකක් එකතු කරලා හොඳින් අතින් කවලම් කරගන්නවා. ඒකටම අපි ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. එයින් පස්සේ අපි තෙල් ටිකක් තාච්චියකට දාලා තෙල් ටික රත් වෙනකොට ඒකට තලාගත්තු සුදු ලුණු, කරපිංචා එකතු කරනවා. ඒ ටික රත් වෙනකොට 3-5 කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක් තෙල් එකටම එකතු කරලා ඒ ටික හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට වතුර එකතු කරලා කපාගත්තු කොරලි මාළු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකටම තක්කාලි ගෙඩියක්, සියඹලා යුෂ ටිකකුත් එකතු කරගන්නවා.